පොඩි ළමෙක් ටීවී එකක් බලනවා කියලා කියන්නේ නිකන් එන්ටර්ටේන්මන්ට් ඇක්ටිවිටි එකක් නෙවෙයි. මේකෙන් ඒ ළමයා කතා කරන විදිය, හැසිරෙන විදිය, එයාගේ මොළය, බය, හිතන විදිය පවා ෂේප් වෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අවුරුදු 5කට අඩු ළමයෙක්ගේ ස්ක්‍රීන් ටයිම් එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ළමයා ගොඩක් වෙලාවට ඉමිටේට් කරන්න එයා දකින දේවල්, ඔළුවට ගන්න එයා දකින දේවල්. එයා ඇත්ත ලෝකේ බොරුවයි වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් තරම් තේරෙන මනසක් තියෙන වයසක නෙවෙයි ඉන්නේ. ඒ නිසා ළමයෙක් ටීවී එකක් බලනවා කියලා කියන්නේ, එහෙම නැත්නම් මොකද වීඩියෝ එකක් බලනවා කියලා කියන්නේ, ඒක නිකන් එන්ටර්ටේන්මන්ට් ඇක්ටිවිටි එකක් නෙවෙයි. ඒක අපි දෙමව්පිය විදිහට සෑහෙන්න හිතලා බලලා තෝරලා බේරලා දෙන්න ඕනේ දෙයක්. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු ළමයාට ඒ ළමයා බලන දේවල් එෆෙක්ට් වෙන්නේ කොහොමද අපි දේවල් තෝරලා බේරලා දෙන්නේ කියන එක ගැන. පළවෙනිම දේ කාටුන්. මේ වීඩියෝ එක බලන්නේ සාමාන්‍යයෙන් 90s වල හිටපු කෙනෙක් නම් මම මේ කියන දේවල් හොඳට තේරෙනවා. අපි ඉස්සර චුටි කාලේ අපි බලපු කාටුන් වලදී ගොඩක් වෙලාවට කාටුන් එකේ තිබ්බ කන්සෙප්ට් වෙන්නේ වීරත්වය, පරිසරයට ආදරය කරන එක, දෙමව්පියන්ට ආදරය කරන එක, ඒ වගේම බැඳීම් කියන දේවල් වල වටිනාකම තමයි ගොඩක් වෙලාවට ඒ කාටුන් වල තිබ්බේ. උදාහරණයකට හිතන්න අයිලෑන්ඩ්, බැන්ඩලේරෝ, එතනින් ගියාම සෝරෝ වගේව ගත්තොත් එහෙම හැම වෙලේම දුෂ්ටයා පරදිනවා, වීරයා දිනනවා. එතකොට ළමයාගේ හිතේ નિરાයාසයෙන්ම ඇති වෙනවා හැම වෙලේ මේ ලෝකේ හොඳ තමයි හරියන්නේ, හොඳ කරන එක තමයි දිනන්නේ, වැරදි කරන එක අනිවාර්යෙන් පරදිනවා කියන එක. ඒ ළමයාගේ ඔළුවට යනවා. ඊට පස්සේ කූ බිච්චි, එතනින් ගියාම පුංචි කැලේ, නයිල් නදී කුමරී, පැංචා, ඒ වගේ කාටුන් වලින් ඔයාලට මතක නම් ඒකෙදි පෙන්වුවේ හැම වෙලේම පරිසරයට ආදරය කරන්නේ කොහොමද, පරිසරයත් එක්ක ඉන්නේ කොහොමද, හොඳ උපදෙස් දෙන ඒවා. සුපිරිම කාටුන් එකක් ඒ කාලේ ගියා මතක දඟරවලිග කියලා. දඟරවලිගෙන් හැමදාම මොකක් හරි එපිසෝඩ් එකක තියෙන මොකක් හරි ආදර්ශයක්. අන්තිමට විරිදුවක් එහෙම ගිහිල්ලා අර රබානක් ගගහ ලස්සන පැහැදිලි කරලා දෙනවනේ මේක මෙහෙම තමයි වෙන්නේ කියලා. එතකොට ළමයි ඒ දේවල් බලලා තේරුම් ගන්නවා මේක තමයි විය යුතු දේ, මේක තමයි නොවිය යුතු දේ, මේක තමයි හොඳ, මේක තමයි නරක කියලා හරිම ක්‍රියේටිව් විදිහකට තමයි කාටුන් ඉස්සර හදලා තිබ්බේ. දැන් කල්පනා කරන්න දැන් යන කාටුන් වලින් මොනවද තියෙන්නේ කියලා නිකන් සරල උදාහරණයක් කියන්න. ඔයාලට මතක නම් දවන්දනේ තාම යනවාද දැන් නම් මම කාටුන් බලන වෙලාවක් නෑ ඇත්තටම. මම අන්තිමේට දැකපු කාලේ තිබ්බ කාටුන් වල චණ්ඩි කියලා කාටුන් එකක් ගියා. ඒකේදී අර තිබ්බේ අග්ගලා ගුලියක් කාලා ගමටම ගහන්න යනවා. ඊට පස්සේ අර සූටින් මාටින් කියලා එකක් ආවා. ඔය ඇත්තටම ලංකාවේ කාටුන් කල්චර් එකට නම් විනාශ වෙන්න ගත්තේ ඉන්දියන් කාටුන් ලංකාවට ආවනේ. ඒකත් එක්ක තමයි ලංකාවේ කාටුන් වලට කෙල වෙලා ගියේ. ඉස්සර ඉංග්‍රීසි කාටුන් යන කාලේ ඒව මාර අර්ථවත් ළමයිගේ අනාගතය ගැන හිතලා, ළමයාගේ මනස ගැන හිතලා මාර විදිහට දේවල් හදලා තිබ්බා. තව මන් දැනේ මම නම මතක නැහැ, මම හම්බෙන් දැකලා තියෙනවා. අර අක්කයි මල්ලි මරා ගන්න එක තමයි කාටුන් එකේ එපිසෝඩ් එක. මල්ලි අක්කව මරන්න ක්‍රම හොයනවා, අක්කා මල්ලිව මරන්න ක්‍රම හොයනවා. එතකොට හිතන්නකෝ ගෙදර ඉන්න අක්කයි මල්ලි හොඳට ඉදීදලා නිකන් හිතන්න. එතකොට උන් දෙන්නා නිරායාසෙම ගහ ගන්නවා කියන එක තේරෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ළමයා කාටුන් එක බලන එකෙන් ඒ ළමයා හිතනවා මේක තමයි නෝමල් දේ, මේක තමයි වියුද්ධ, මං අකට කොහොමද ගහන්න ඕනේ කියන එක ළමයා හිතනවා. මොකද කාටුන් එකේ පේන්නේ ඒකනේ, උ දවස ගන්න දකින්නේ ඒකනේ. ඒ නිසා ළමයා බලන කාටුන් එකේ ඉඳන් අපි තීරණය කරන්න ඕනේ මොකද්ද පෙන්වන්න හොඳ, මොකද්ද පෙන්වන්න හොඳ නැත්තේ කියන එක ගැන. දෙවෙනි කාරණේ, දැන් ඉස්සර කතාවලට වඩා අපි ටිකක් අර වෙස්ටර්නයිස් වෙනවා වගේ ෆීලිං එකක් දෙන්න. එහෙම නැත්නම් අපි ටිකක් කල්චරල් වයිස් දියුණුවයි කියලා පෙන්වන්න. නිකන් චූටි නිකන් අසභ්‍ය දර්ශන පෙන්නනවත් නේ, නෑත් නෙමෙයි නිකන් රාගය අවුස්සනවා වගේ දේවල් කෑලි වැටෙනවා.